නංගි ඇවිල්ලානේ. කොයි වෙලාවද නංගි? ඈ? ඌ කිව්වම බය වෙලා. සුදුනාන? Benar. Apa nawat? මේ කොහෙද බය යන්නේ? පොඩි හරි වැඩ වාගෙත් නේ කරන්නේ. මේ පොයේ දාස් රමදානයක් වෙන්න බෑ. උන්න පිස්සුද මේ පොයේ දාස් වැඩ තියා මට මේ කොච්චර වැඩ කටයුතු තියෙනවද? එහෙම කියන්න එපා බං. අද පොයේනේ මේ පොඩි වැඩක් නේ කරන්නේ. ඌව කරලා කාටද හරි ගියේ? එන්න ඔය යන්න. හරි හරි. බලපල්ලකයක මු මේ ගම්මේ පොදු දෙයකටවත් නැත්තම් වැඩක් නැහැ නේ. බලපල්ලක මු යන හෙට. කොහොමද ඕම් වැඩ ඕම් මොනවද මගලවත් දාන්නේ බං. ඕම් වල නැග මේ හිටියද. මගලට මවුල් කරගන්න නැති ඕම්. බං ඕම් ඕම තමයි. කිසිම පොදු වැඩකට ගමේ ඉන්නේ නැහනේ. දැක්කද උණ දාන්න කිය හැටි. බුලවත් යන්නේ බං උගේ මොනවද කිසිම දෙයක් උනාට. ඉතර ගෑවට කමන්නේ කාමදේ ගන්න එපා කියලා කියන්න. නම් ගන්න විතරක් කන්න. මේ බං මේ පත්තරේ තියෙන නොනිදන නගරය වනසන අපචාරය. මම හිතන්නේ මේ අපේ ගමේ එකත් මේක ඇති වොන්න කොහේ හරි දාලා. අද නම් කාමරයක් දවල් ගන්න බෑ. දැන් ඕම් බලන්නකො මේ ළමයි කරන දේවල් මේ ඉස්කෝල ළමයි තමයි මේවට ගොඩක් මේ වෙලා ඉන්නේ. ඔව් ඉතින් අම්මලාට කියලා පන්ති යනවා රෙදි යනවා කියලා යනවා. ඒකල කොහේ යනවද ඉතින් අපි කාමරයලන කාමර ගානේ ගිහිල්ලා. ඒකනේ බාන දෙමව්පියෝ උත්තර හිතේ බලාපොරොත්තු තියාගෙනද ළමයි උගන්නන්න හදන්නේ. ඒක තමයි වැඩේ. ඒ විතරක් ඇයි යකෝ ඇයි මේ ඔය කුඩු මත් කුඩු ගංජා ඒවත් තියෙන ඉතින් ආය කතා කරන දෙයක් ඇයි? ඔව්. දැන් අපේ ගම ගැන හිතන්නකෝ. අපේ ගමේ අර පහුණු කාලේ වෙච්ච සිදුවීම අපිට පුළුවන් ද මේ අපේ ළමයෙක් බය නැතුව මේ මහපාරක බහැලා යවන්න? ඈ? ඔතේ ඒකත් එහෙමයි ඉතින් ඒකට ඉතින් කියන මිනිස්සයා විතරනේ ගමේ සමහර පාරේ ඉඳලා බය යන්නේ නෑ. යන කෙනා යනවා අනිත් කෙනා ඉන්නවා. කතා කරන්න කෙනා විතරයි. කේර ගන්න ඕනේ කියනවා. ඉතින් එහෙම ගිහිල්ලා ඉතින් ගමේ තියෙන දේ එහෙම කියන්න එපා. කතා කරන එක්කෙනා විතරයි කියන කතාව කියන්න එපා. කතා කරන කෙනා විතරයි ඉදිරියට එන්නේ. මොකද මේ අපිට මේක මේ අපේ ගම අපි හදන්න නැතුව වෙන කවුරුත් අපිට ගම හදලා දෙන්නේ නෑනේ. ඈ? අනිත් එක බුද්ධ ආගමෙත් කියනවානේ තමන් කරන දේ තමයි තමන්ට තියෙන්නේ කියලා. තමන් කියන දේ තමයි තමන්ට තියෙන්නේ කියලා. ඒකින්ද තමන් හරියට වැඩක් කරොත් ඒ දේ තමන්ට ලැබෙනවා. ඒකින්ද මේ හිතන්නේ නෑනේ ඒකනේ වෙලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මල ගෙදරකට සහභාගී වෙන්නේ නෑ. අනුතන ගෙදරින් ළමයෙක්වත් වෙනවද බලන්නකො ඉතින් ඒව දේවල් නෑනේ. ඒවා ඒ කරන කියන ඒවා එයාලට තියෙයි. අපිට ඒවල් දාලා නෑනේ. කවදා හරි අපිටත් ඒකට උත්තර දෙන්න දවසකුත් එයිනේ. එදාට අපි කතා කරමු. කොච්චරවත් කාන්දරෙන් එහෙම වෙන්නේ නෑනේ නේ.
මිනිස්සු යනවා. මිනිස්සු යනවනේ කොච්චර යන්නේ නැහැ කොත් අපිට වැඩි කලින් අර යන්නේ කියන කෙනා ගිහිලි ඉවරයි. මේක ඉතින් ඒ ගෙදර අනේ ඉතින් මෙහෙමයි ඉතින් මේ මං ගැන වැරදියට හිතන්න එපා. ඕකත් ඉතින් මං අර කිව්ව කතාවම තමයි ඒත් කියන්න තියෙන්නේ. බුද්ධ ආගම ගැන මම කියන්නේ ගම වෙනුවෙන් කියලා ඒ ගමේ ඒ වැඩ කරන කට්ටියත් ගමට සහභාගී වෙලා ගමේ මේ විදියට මේ ඔක්කොමත් එක්ක සමගියෙන් ඒ කරන නරක දේවල් ඔක්කොම ඇතැරලා මිනිස්සු හදලා ගන්න අපි ගම අපි හදා ගන්න ඕනේ කියලා හිතුවනම් ඔය මොනවත් නෑ මේ මිනිස්සු නම් කොහොමද මෙහෙම කියමුකෝ අපි කොහොම එකම ගමක් කිව්වොත් දැන් ඔක්කොම කාන්තියක්කම කියමුකෝ කාන්තියක්ක දැන් ගමේ කිසි දෙයකට එන්නේ නැහැ කාන්තියක්කගේ මොනවා හරි කරදරයක් වෙනවා අපිට අහක බලන්නද බෑනේ ඔව් ඉතින් අපිට අහක බලන්න බෑ ටිකක් ගම වෙනුවෙන් අපි උදව් කරනවා ඉතින් මේ මිනිස්සු බුද්ධහගමේ කියලා තියෙන විදිහට අපි යමක් කරන්න තියෙනවා නම් අපෙන් දෙයක් වෙන්න තියෙනවා නම් ඒ පවුලට හරි කමන්නේ. දැන් ඔය ගියා දැන් ඔය සමාදාන වෙලාවේ දැක්ක නේද? අපි ගම හදා ගන්න ඕනේ. අපේ ගමේ ඉන්නවා කියලා අපි ඒගොල්ලොන්ට මේ හිරිහැර කරන්නවත් නිකන් වෙනසක් කරන්නවත් නැහැ. අපේ ගමේ කට්ටියත් එක්ක එකතු වෙලා අපේ ගම හදා ගන්න ඕනේ කියන එකම අදිෂ්ඨානෙන් ඒ වගේ වැඩ කරා නම් කවදාවත් ගම දෙකට දෙන්නේ නැහැ. අපි කවුරුත් මිනිස්සු එක්කවත් අපි කවුරුත් මිනිස්සු. අපිට ඔක්කොම ඕනේ නැති කෙනෙක් නැහැ. අපිට හැමෝම වෙලාවකට ඕනේ වෙලා මිනිස්සෙක් කියන කෙනෙක් ඕනේ නැහැ කියන කෙනෙක් නැහැ. දැන් අර සමාදාන වෙලාවේ දැක්ක නේද? අරුවට කතා කරනකොට. මොනවද කිව්වේ? මට වැඩ තියෙනවා. ඕවා දෙන්න වෙලාවක් නැහැ කිව්වා. දැන් ඔය මිනිස්සයාට කොයි වෙලාවෙ හරි අපි ඕන වෙනවා. අපි එදාට ඔකට උත්තර දෙමු. මිනිස්සුયો කියන්නේ මිනිස්සුયો. මිනිස්සුයොත් අතරේ තිරසන් නෙවෙයි මිනිස්සුયો කිව්වොත් මිනිස්සුන්ට මිනිස්සුયો උදව් කරන්න ඕනේ. හැම දෙයකටම යන්න ඕනේ. ඒ වගේ ඉතින් හැම මාමා කරුමාව ටක් ගන්නකෝ. මෙයාන් අරේ ගෙදර සද්දයක් එනවා අපි හෙට යන්නෙත් නැහැ මොකද දැන් පොඩ්ඩක් ගිහලා බලන්න ඒ කට්ටිය. රතනේ ගෙදර. අඩි ඉතින් එහෙම බෑනේ දැන් බෑ කියලා බෑනේ ඉතින් යන්න වෙන්නේ බලන්න. ඒක තමයි අපි මේ පැත්තට යන්නෙත් නැහැ කට්ටිය කෑ ගන්න හොෝගාර. ඈ මොනවද දන්නේ ප්‍රශ්නේ දන්නේ කෑ ගන්න හොෝගාර. ඇයි දන්නේ? මොකද කරන්නේ අපි? ඔයා ගියේ නැද්ද බලන්න? නෑ ඒක යන්නේ නැහැ නේද අපි ගෙවල් වලට. යන්නේ නැහැ කියලා බෑනේ පුතා. කරන්න දෙන්න මොනවද කරන්නේ කියලා මේ මිනිස්සුනේ. ඒක තමයි කෑ ගන්න අර පොඩ්ඩක් කට්ටියට කියලා බලමුකෝ. යන්න දෙන්න බලන්න. හරි ඕමි. මේ කට්ටිය එන්නකො පොඩ්ඩක්. එන්නකො මේ හදිසියක් වෙලා අර මේ අර ගෙදරක කෑ ගහනවලු. ඇයි දන්නේ නැහැ චුට්ටක් ගිහිල්ලා බලමු නේද? කෝකටත් යමල්ලක බලන්න කෝකට හොඳ නෑනේ යමල්ලක බලන්න. ගමේ මිනිස්සුනේ යමල්ලක බලන්න. හා යමල්ලක වෙනනම් බලලා එන්න. අපෝ යාලා නම් ගමේකම හිතන්නේ දැක්කනේ දස්රම දායකනවත් ඔප්පු වෙලා මට බෑ කියලා ගියා. අපිත් නොගින් ගන්නේ තමයි. බං ඉතින් එහෙම කතා කරන්න එපා. අපිනේ කොයි දෙයකටත් ඉන්නේ. යම්කෝ චුට්ටක් බලන්න මොකද උනේ කියලා. ඉතින් කෝකටත් දැන් පස්සේ කතා කරමු. අපි කරන දේවල් අපිට තියෙයි යම්කෝ. ඒකයි උනේ නේ. ලෝන් දැම්ම ඉතින් වෙයිද ඒක? මේකේ තියෙනවා අයියෝ බලය ඔබද. 5,778. ආගේ දන්නේ නේ. වෙඩින් එක ගොඩනේ. අර සමස කියන කැලේ වදින කාලේ. කොටම. දීපා මෙලි වන්දලා පුරුගා මේක පේන්නේ නැහැ. මේ ආව ඇයි කරදරයක් වුණා. ඇයි මොකද? පොඩි අර කරේ දෙන්න. අනේ වාගේ මට පොඩ්ඩක් කරලා උදව් කරන්නකෝ. මට කවුරුවත් නෑ. මම හඩ එක ගහ ගන්න තියෙනවා. කිසි පුටු ටික ගෙනා ගන්න තියෙනවා. කිසි කෙනෙක් නෑ මං අර ඉස්පිතාලේ ගාවත් අර පඩියට දාලා ආවේ. එතන කිසි කෙනෙක් නෑ තියාගන්න. එන කොල්ලකට යන්න නැගින්න. උදව්වක් කරගන්න මට. උදව්වක් කරලා දෙන්නකෝ. ඉක්කොලේ ඉන්න. වෙන කවුරුවත් කියන්න කෙනෙක් යන්න ගමේ ඉන්නේ. ඒකනේ. නැත්නම් බැරි ඉන්නේ මම ගන්න ඇවිල්ලා කරා. අපි යන්න කට්ටිය අපිට ඉන්නේ ඉතින් ඔබතුමාලා විතරයිනේ. අනේ පුතේ මල්ලිලා යන්කෝ මල්ලි. දැන් පරක් වෙන දේ. නේ පරක් කතා කරගෙන ඉක්කොල. අවවාදිනේ හොඳ පාඩම් ඒකයි. උඹලා දැනගන්න එපා. ඒක තමයි මේ මම මේ කියන්න හැදුවේ දැන් ඔයා එදා හිටියේ නෑනේ ඔය සිද්ධ වෙන අය දැන්. දාර සමදානට කතා කරද්දි මෙයා අපිට රෙස්පෙක්ට් පෙන්නලා රේ මේ ගියා ගමේ කට්ටිය මේ වුණාට ඉතින් මගේ නම් එහෙම මේව එකක් නෑ.
යන් ඉතින් අපි දැන් ඔය කරලා දෙන්න එපා කොහමද? හැබැයි මේක පාඩමකට ගන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ. මල කියන්නේ මල යන්නේ ගමේනේ. යයියෝ. අනේ මට සමා වෙන්න මාමේ. නෑ සමහරවල් කරලා දෙන්න ගන්න. වැඩ ටික කරලා දෙන්න මට කිසිම කවුරුවත් නෑ මං. අපේ ගමෙන් ආවෙත් නෑ. ඒ කට්ටියටත් ඉන්න විදියක් නෑ කියලා මට දැන් කෝල් එකක් දුන්නා. ඒකයි මම ඒක තමයි දැන් ගම්වල මිනිස්සු ඈතන ඉන්නේ ළඟපාත මිනිස්සුත් එක්ක සමාජයේ හොඳට ඉන්න එපා. ඒව කරගන්න. ගමේ කට්ටියත් එක්ක හරි. මොකද කරන්නේ කට්ටිය යනවාද? අපි ඕන දෙකට එනවනේ. කට්ටිය යා යන්නේ නේ හරි යා අපි එන්න යා. එන්න එහෙනම්. හරි එන්න. හරි අපි එනවා. යා එහෙනම් මං ගිහිල්ලා එන්න. හොඳයි. මං ඉතාලි ගාවට යනවා මේ හරි අපි ගෙදර වැටි කරන්නම්. මම යවන්නම් එහෙනම් ඈ. හරි. අපි ගෙදර වැටි කරන්නේ. මේ දැන් අපි ගියොත් ප්‍රමාණස උතනින් යනකොට සමාදාන වෙනවා චුට්ටක් උතනින් බැස්සේ නෑ. නේද මත් කරන්නේ. මත් කතා කරන්නේ ඉතලා වෙනවා. ඉවත් ඉතින් අර උත්සාහගෙන අපි දැන් ওই මනුස්සයට උදව් වෙන්න ඕනේ නේ. කමන්නේ අපි කරලා දෙමු දැන් ඔය කියන කරන දේවල් ඔක්කොම අපිට තියෙයි. එයාලා කරන කියන ඒවා එයාලට තියෙයි. හරි යන් එන. අපි ගිහලා මෙතන නිකම්නේ ගියා බයිසිකල් බැස්සෙන් තු කියන්නේ. ඒකනේ. මේක තමයි දැන් එයාලා ගෑනු කට්ටියක් කියන්නේ. මතක කරලා ගිහිල්ලා මේ වැඩේ කරලා දෙන්න. යා. හරි යා. අපි අනිසායටත් හොඳ පාඩම් ඕනේ ඈ. පොඩි ඉස්කන ගලයි බැක් එක. ඔව් ගමක ජීවත් දැනගන්න ඕනේ ඉන්න ඕනන්නේ කොහමද? ගමේ මිනිස්සු ආශ්‍රය කරන්න ඕනන්නේ කොහමද? ඒවා දැනගන්න ඕනේ ගමේ මිනිස්සු. කාටත් ඕන හොඳ පාඩම් ඕන. ඔය පොල් ටික එහෙම ඉඳලා ගනින්නකෝ. මොනව කරන්නද? මොනව කරන්නද? මාකක් ගමේ දෙයක් නෑ නැති මිනිස්සු ඒත් ඉතින් මමක බලන්න බෑනේ ඒ වෙලාවට. දැන් ඒකයි වැඩි. ඈ? මේ කැලේ තියෙන. ඒකට වැඩ කරනවා. අපි කරුවට මේ කාර්ය කතා ඉන්නවා ඕනේ. එන්නේ අපිට මනුස්සකම වැඩ කරන්නේ කමන්නේ කවන්නේ අපේ යුතුයකම් අපේ සායන තුනට කමන්නේ. ඉන්නවා කියන මිනිස්සු මේ මැස්සෙක්වත් නැහැ. මේ වටා පිටා ඉන්න මිනිස්සු විතරයි. කොහොද දැන් ඈත එහෙම මිනිස්සු ඉන්නවා කියනකොට කොහොද දැන් එක්කෙනෙක්වත් ඉන්නවද? නෑනේ. ලොක්කමට කියන කතානේ ඉතින් ඔය වගේ දේවල් වෙන්නේ මිනිස්සුන්ට ඉන්නේ උන් දැනගන්න. ඒකනේ ගමේ මිනිස්සුත් එක්ක ගමේ ඈත් එක්ක හොඳින් ඉන්න කියන්නේ ගමේ මිනිස්සු නැතුව ඉතින් වෙන ඔය ඈතින් එනකම් බලන් ඉන්නේ නෑනේ. ගමේ මිනිස්සු හැම දෙයකටම ඉක්මනට උදව් කරනවානේ. ඒකනේ හැමෝමත් එක්ක හොඳින් ඉඳලා හැමෝමත් එක්ක මේ විදිහට වැඩ කරගන්න කියන්නේ. මොනවාදයක්ෝ ගාපල්ලකෝ මේ පොල් ටික මම කන්න බලන්නේ හැම දෙයකටම මම අපි ලක්දියකට අපිට පෙනේ ඈ උණ්ඩ කරන්න ගන්න නෑකෝ අනික හාල් හුඬුවක් දෙනවද මලකේකටත් හාල් නේද දෙන්නේ මටම තාම මේ ඇවිත් යන්න බෑ හාල් කෙසේද හරිනේ කොලා මර පාවලා ඉන්දිරාට වඩා ඒටි වෙලාවක් යන්නේ හතරමානකම් අපිත් බැලඳලා ඉඳලා තේ කහට ටිකක් නැහැ. තේ කහට ටිකක් දෙන්න එකක් නෑනේ. වෙන මලකවල් වල අපේ අනික් කෙල්ලෝනේ තේ කහට ටික හරි හදලා දෙන්නේ. ඉතින් බලු බල මේ මිනිස්සුගේ මිනිස්සුවත් නෑ. මේ මිනිස්සුගේ මිනිස්සු දිනේද මේ ඒ මිනිහා පවුලේකට උදව් කරන්න තිබුණා. එන්නේ නෑනේ. මේක බලා ගන්න පුළුවන් වලගාලේ. වෙන දැන් පේන්නේ බලමු අපි මම පුදුමාකාර වෙහෙසකටපත් උනේ ඔයාලා දැක්කනේ මට වෙච්ච දේ මම පොදු වැඩ කටයුතු වලට ගමේ හැම වැඩ කටයුතුකම මම හිටියේ නෑ මම හිතුවේ මගේ තියෙන මගේ දරුවෝ ගැනයි මං ගැන විතරයි ඒ හින්දා ඔය කට්ටියට පාඩමක් වශයෙන් දැක්කනේ මට වෙච්ච දේ මම කිසිම දෙයකට ගියේ නැතුව අසරණ වුණා මේ අසරණ වෙච්ච වෙලාවේදී හිටියේ මම ගමේ කට්ටිය විතරයි මම ගමේ කට්ටියට ගිහිල්ලා කිව්ව ගමන්ම
මගේ ඒ අකටයුතු වැඩ කටයුතු ඒ කට්ටිය පසක තියලා මං ගාවට ඇවිල්ලා මගේ දුක වේදනාව බෙදාගෙන